exam. Confidence. Surprise! පුතා පාඩම් කරලා ඉවරද? අම්මේ එක්සෑම් එකට කලින් මයින්ඩ් එක රිලැක්ස් කරන්න ඕන. හෙට සයන්ස් එක්සෑම් එක නේද? අනේ අම්මේ සයන්ස් කියන්න ලොජික්. ලොජික් තියන එකාට පාඩම් ඕන නෑ. එහෙමද? මචං චැප්ටර් 5 බලපන් ෂුවර් ප්‍රශ්නයක් ඒ. බලන්න දෙයක් නෑ බං. එක්සෑම් හෝල් එකේදී නොලෙජ් ඇක්ටිවේට් වෙනවා. ඔබ සුපර් හීරෝ කෙනෙක්ද බං? උඹ දන්නේ නැද්ද මචං? මගේ බ්‍රේන් එක ඔටෝ අප්ඩේට් වෙනවා. අයියෝ ඩයග්‍රෑම් එකක්වත් ප්‍රොසෙස් වෙන්නේ නෑනේ. නම ඔය මොකද කරන්නේ? උත්තර ලියන්නේ නැද්ද? සර් පළවෙනි ඉම්ප්‍රෙෂන් එක තමයි වැදගත්. උත්තර ලියන්නේ නැද්ද ළමයෝ? මේ ලියනවා සර්. A few moments later. Post exam interview. මචං පේපර් එක කොහොමද? ප්‍රශ්න පත්තරේ නම් ඊසි. ඉතින් මචං උත්තර ලිව්වද? ඒ පාට් එක තමයි අමාරු බං. Surprise! ඇත්තටම මේ ළමයට හැමෝම හිනාවෙනව නේද? ඒ වගේ තමයි අපි හැමෝගෙම ජීවිතත් වැරදුනාම හිනාවෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා ගුරුවරුන්, දෙමාපියන්, වැඩිහිටියන් හොඳ කල්යාණ මිතුරන් කියන දේවල් අහලා ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ දිනන්න අදිටන් කරගමු. ඒ වගේම ඔබගේ වටිනා අදහසත් පහලින් දක්වන්න. මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.